එකෝමත් එක රටක පුංචි කැලයක් ඇතුලේ ලස්සන විලක් තිබුණා. මේ විලේ මාළු රංචුවක් ජීවත් වුණා. ඒකේ හිටපු එක මාළුවෙක් අනිත් මාළුන්ට වඩා හරිම ලස්සනයි. ඉතින් එයාගේ ලස්සන ගැන හරිම ආඩම්බරයෙන් තමයි හිටියේ. දවසක් ඒ පුංචි මාළු පැටවුන් මෙන්න මෙහෙම කියනවා. ඔයාලගේ කැත බලන්නකො. හරිම කැතයි. මන් තරම් ලස්සන කවුරුත් මේ විලේ නැහැ. ඉතින් මට මේ විලේ ඉන්න එක එච්චර හරිනේ. එහා පැත්තේ ගඟේ ඉන්නවා මං වගේම ලස්සන මාළු. වැස්ස කාලේ ආවහම මම පීනලා යනවා එහා පැත්තේ ගඟට. එතකොට මට අලුත් යාළුවොත් එක්ක ඉන්න පුළුවන් නේ කියලා. ඉතින් වැස්ස ආපු කාලෙක මේ මාළුවා පීනගෙන ගඟට යනවා. ගඟ දිගේ එහාට මෙහාට හරි සතුටින් පීන ජීවත් වුණා. ඔහොම ටිකක් දුරක් පීනගෙන යනකොටම පිරාණ රංචුවක් මේ මාළුවාගේ ඉස්සරහට ආවා. ඒ ආදරේට නම් නෙවෙයි මාළුවාව කාලා දාන්න. හොදටම බය වෙච්ච මාළු යාළුවා අනේ මම මොකද්ද මේ කරගත්තේ? අර විලට වෙලා ඉන්න නැතුව ඇයි මං ගඟට ආවේ කියලා හොදටම බය වෙලා ගල් පරයක් අස්සේ ගිහින් හැංගුණා. ඒත් ඇඟිලි ඉන්න පුළුවන් උනේ ටික වෙලාවයි. ආයත් අර පිරාණා එයාව හොයාගෙන කන්න ආවා. ඉතින් මේ මාළුවා මොකද දන්නවද කරේ? ඊට පස්සේ ආයත් ඇල දිගේ පීනගෙන එයා හිටපු විලටම ගියා. ගිහිල්ලා එයාගේ පුංචි යාළුවන්ට කියනවා අනේ මට සමා වෙන්න. ඔයගොල්ලෝගේ හිත රිද්දුවාන. මම වැරදි විදිහටයි හිතාගෙන හිටියේ. ගඟේ මාළු හරිම නපුරුයි. ආයත් නම් මං ඔයාලගේ හිත රිද්දන්නේ. ඔයාලත් එක්ක සතුටින් ජීවත් වෙනවා කියලා මාළු යාළුවා පුංචි මාළුවන්ට කිව්වා.